Good morning. උදේ පාන්දර සූදානම් වෙලා පොඩ්ඩක් කිට් එකක් දාගෙන හරි සීතලයි. ග්ලව්ස් දාලා ඉන්නේ. ග්ලව්ස් දාලා වින්ටර් ෂූස් දාලා ජැකට් එකක් දාගෙන පොඩ්ඩක් ඇවිදින්න. ඇත්තටම ශිම්ලා වල තියෙනවා මෝල් රෝඩ් කියලා. මෝල් රෝඩ් එක පටන් ගන්නේ මෙතනින්. මේ ආගුව ටික නම් මාරම සනීපයි. උදේ පාන්දර මෝල් රෝඩ් එකේ පටන් ගන්න තැනම කාලි ටෙම්පල් තියෙනවා. මම මෙතෙන්ට ආවා. එතන පොඩි හොඳට ආගුව ටිකක් එනවා උදේ පාන්දර. ඒ වගේම අපට පරිසරය ලස්සනට පේනවා. මම පෙන්නන්නම් කොහොමද කියලා සහ පන්සලේ විස්තර ටික. හිරියයි කෙනියමට පේනවා. ඉන්න මම පෙන්නන්න. මේ තමයි කාලි පන්සලේ සිට අපට පේන විදිය. මේ ශිම්ලා නිම්නය. රැට වටේට ලයිට් පත් වෙන ලස්සනට පෙන්න තියෙන මේ ටික. කඳුරිගත් එක්ක යාළුවෝ ටිකක් ඉන්නවා. ඒගොල්ලෝ පොඩි වාතයක් වෙන්න හදනවා වගේ. සෑහෙන පිරිසක් ඉන්නවා. මේ තමයි පන්සල. දැන් සිකියුරිටි කෙනෙක් ඉන්නවා. මම එයාගෙන් ඇහුවා වීඩියෝ කරලා කමක් නැද්ද කියලා. ඇතුළ වීඩියෝ කරන්න නැතුව පිටින් වීඩියෝ කරලා කමක් නැහැ කියලා කිව්වා. මේක 1803 තමයි හදලා තියෙන්නේ. මේ ඉස්සරහා බෝඩ් එකේ විදිහට හින්දියෙන් තියෙන්නේ. Google Translate එකකින් ට්‍රාන්ස්ලේට් කරගත්තා. 1803 දී තමයි හදලා තියෙන්නේ. මට ඇතුලේ වීඩියෝ කරන එක හරිය නැහැ. එහෙම හොරාටවත් ඒ නිසා ඇතුලේ වීඩියෝ කරන්නේ නැහැ. ලස්සන පරිසරයක් සහ උදේ පාන්දර හවුව පොඩ්ඩක් තබින්න හොඳ පරිසරයක්. ඔයාලට පේනවා ඇති ඈත කඳු ටික සම්පූර්ණම ගොඩනැගිලි තියෙන්නේ. භූ විද්‍යාව පතරකාරාංශයක් තිබ්බනම් ශිම්ලා වල ලංකාවේ වගේ මං හිතන්නේ ජීවිතේ මේවා හදන්න පුළුවන් දෙයි කියලා. මේ තනිකරම පල්ලන් තියෙන්නේ. කොහොමත් වාහන යන්න බෑ මේ පාරවල. බයික් යන්නත් දෙනවද කියලා මම දන්නේ නැහැ. තාම නම් එකක්වත් හම්බුන්නේ නැහැ. මං හිතන්නේ මේක දවල්නකොට මාකට් එක හරි තාම උදේ සීතල නිසා. එතකොට නම් මේක සම්පූර්ණව කඩවල් ඉන්නේ තියෙන තැනක් වගේ තමයි මට පේන්නේ. ඒට මීදුමත් එක්ක කඳු ටික අතරේ මීදුම වැහිලා මාර ලස්සනයි. වත් එක්ක ඉස්සරහට ඇවිදින එක නම් මාර සම්පතක් මේ වෙලාවේ හැටියට. මොකද සෙල්සියස් එක බිඳුව වගේ තමයි තිබුණේ. 1 බිඳුව වගේ තමයි තිබුණේ. උදේ පාන්දර දැන් පොඩ්ඩක් අවුවත් එක ටික හරියනවා. ඇවිදගෙන ආවා මෝල් රෝඩ් එකේ. මෙතන හන්දියක් හම්බුණා. මේකේ වාහන එන්න දෙන්නේ මං හිතන්නේ සීමිත නිකන් නගර සභාවේ වාහන වගේ දේවල් විතරයි එන්නේ. වෙනනම් වාහනයක් කරනවා දැක්කේ නැහැ. ඒකත් මේ නගර සභාවේ කුණු අයින් කරන වාහනයක්. ඒක වෙනම හදලා තියෙනවා මහේන්ද්‍ර බොලරෝ එකක්. අතන වල පේන ඉතින් මේතර අර මැද කණුව ගාවේ ඉන්නේ වෙනම අමුතු තොප්පියක් එම දාගෙන ඉන්නේ. අතන පොලිසියෙන් මගේ පොලිස් කියලා ගහලා තිබ්බා. අපි දැන් උඩහට යනවා. උඩ තියෙනවා තව චර්ච් එකක්. මම හිතන්නේ චර්ච් එක නම් මේලට බලන්න පුළුවන් වෙයි. ඒකේ ටයිම් එකක් නැහැ. මාකට් එක කරනවා කියලා කිව්ව උදේ 11ට විතර. කොහමද 10 11 වෙනවා මෙහි. මාකට් අරිනකොට හේතුව මේ සීතලයි සම්බානක නිසා අපි අර එක පැත්තක් බැලුවා. එනකොට එක පැත්තක් දැක්කා පල්ලම මේ තියෙන අනිත් පැත්ත. මේ කන්දේ අනිත් පැත්ත මේ තියෙන්නේ. සම්පූර්ණ මුළු කන්දේම තියෙන්නේ හොටෙල්. ඒක ගෙවල් තියෙන්නේ. අතන තමයි චර්ච් එක තියෙන්නේ. චර්ච් එක ඉස්සරහා ටිකක් ඉන්නවා. टूरिस्टला
මේ සීතලටත් එක්ක පේනවනේ බල්ලගේ සයිස් එක සහ බැටළුවෙක් වගේ ඇදිලා තියෙනවා. නිසා පොලිස් පයිලට් පොලිස් වාහනයක් තියෙනවා. මහේන්ද්‍ර හින්දියේ 1924 කාගේ හරි කෙනෙක්ගේ පිළිරුවක් තියෙනවා. හින්දියෙන් තියෙන Google Translate දාලා තමයි බලන්න වෙන්නේ. එතන පොලිස් වෙහිකල් එකක් තියෙනවා. पुलिस असिस्टेंस व्हीकल ठीक है भैया हाल देना नो व्हीकल्स ऑन මේ ගොඩක් පාරවල් වල එහෙම ඇතුළට ආවට පස්සේ වාහන පදින්න බෑ. මොකද මේ පාරවල් පටුයි. මේ වාහනේට ට්‍රැෆික් හැදුවා නම් මේ ලස්සන මේ ක්වොලිටිය නැහැ. නිසා අර ඈත කඳු ටිකක නම් හිම පේනවා. අනිත් සුදු පාටින් පේනවා හිම. එතන මේ මෙහා පැත්තේ ඈත දින කඳු වල උඩහට වෙන්න ඔක්කොම උඩ හිම පේනවා. එතන ඉන්දිරා ගාන්ධි. ඒක නම් ඉංග්‍රීසියෙන් ගහලා තියෙන හින්දිත් එක්ක. ඉන්දිරා ගාන්ධිගේ පිළිරුවක් තියෙනවා. 1917 කඩවල් නම් ඔක්කොම වහලා කන්න තැන නැති එක තමයි දැන් තියෙන අවුල. emergency response support system 112 මහේන්ද්‍ර බොලෙරෝ තමයි පොලිසිය වල තියෙන්නේ. මහේන්ද්‍ර බොලෙරෝ එකක් HP status library Himachal Pradesh State Library ගොඩක් පරණ ගොඩනැගිලි තියෙන්නේ. Christchurch Shimla පාරවල් සුද්ධ කරන වාහනයක් බස් ටිකත් එක්ක පාරවල් මේ ගානේ මෙච්චර චුටෝරිස් ඇට්‍රැක්ෂන් එකක් තියෙනවා කියන්නේ පාරවල් එම ක්ලීන් කරලා ලස්සනට දුවිලි බින්දක් නැතුව තියෙනවා. මේ විදියට හොඳට මේන්ටේන් වෙනවා. චර්ච් එක වහලා තියෙන්නේ. ඇතුළට යන්න විදියක් නෑ වගේ. ලස්සන පරිසරයක් තියෙන්නේ. මෙතන බංකු දාලා තිනවා වාඩි වෙන්න. දෙයට අවුවත් අපින්න බංකුවක වාඩි වෙනවා. මාර සනීපේ මේ ටයිම් එකට බංකුවට වෙලා වාඩිලා ඉන්නවා කියන්නේ. අද දවසේ ටැක්සි අරගෙන බයික් අරගෙන විදිනවට වඩා ශිම්ලා ටවුනේ පොඩ්ඩක් බලන්න මේ රවුම විදලා හෙට ඉඳගෙන බයික් එකක් අරගෙන අපිට තව දවස් තියෙනවා. දවස් 15ක ගස්තියක් න්යාරේ. තව දවස් දෙකකින් ගිහින් ඒ නිසා අද දවස් මෙහෙම ඇවිදලා හෙට ඉඳගෙන බයික් එකක් අරගෙන රවුම යන තමයි හිතන් ඉන්නේ. උදේට කාපු නැති නිසා එතන ශිම්ලා වල චර්ච් එක ඉස්සරහා මුදුරේම තියෙනවා පොඩි කඩයක්. එතනින් ගත්ත බර්ගර් එකක්. රුපියල් 50යි. අවන්න එකේ දාලා රත් කරලා හොඳට තියෙනවා. මේ අයිනෙන් වඩලා කෑමක් තියෙනද. උණු මේ බර්ගර් එක කරනවා. උඩ හැදින මාරමසයි. බයි. හොඳට තියෙනවා. අවන්න එකේ දාලා රත් කරලා දුන්නේ. රුපියල් 200ක් වෙන්නේ නැහැ නේ. එතකොට මෙතන ටිකක් ටුවරිස්ට් දැනේ එහෙම තැනක් විතරක් හොඳට තියෙනවා.
කඩුවල කල්ගත් කැවනම දවසට ඇති ආල පෙප්සි එකක් බීලා පහලට යමක් තියෙන්නේ උඩ ඉඳලා ආපහු අර මියුසියම් එකේ තිබිච්ච පැත්තට යන ගම මේ නගර සභාවේ ලොරිය municipal council of Shimla MC Shimla මේ post office ගොඩ නැගිල්ල Shimla වල ඒගොල්ලෝ කුණු ටික අයින් කරනවා SML කියලා තමයි ලොරිය තියෙන්නේ මේ post office එක ගොඩ නැගිල්ල නම් repair කරනවා සහෙන් තියෙනවා ඉන්දියා මේල් ලොරියක් අයින් නවත්තලා දැන් නම් 10 පහු වෙලා නිසා මියුසියම් එක බලන්න පුළුවන් වෙයි. ඉස්සරහට ගිහිල්ලා බලමු මියුසියම් එකත් බලලා. දැන් උදේට නම් කෑවා. බයික් රෙන්ටල් ෂොප් එකට ගිහිල්ලා පොඩ්ඩක් අද කතා කරා නම් හොඳයි. සා බලමු මේ පැත්තට ගිහිල්ලා. මේ තියෙන්නේ ඉන්දියා පෝස්ට්. වල උඩහට තියෙන පාරවල ඔක්කොම සීල් රෝඩ් කියලා වරියර්ස් දාලා වහලා තියෙනවා. සීල් රෝඩ් Shimla police fine 3000 rupees. ඒ කියන්නේ පුට් සයිකලයක්වත් මම දැක්ක එක සැරයක් පුට් සයිකලයක් පදලා යන කෙනෙක් නවත්තලා එයාටත් බහලා තල්ලු කරලා යන්න කිව්වා. පුට් සයිකලයක්වත් පදින දෙන්නේ නැහැ මේ පාරවල් වල. ඒකට මේ නෑ ඉන්දියාවේ වාහන පදින විදියට මේක තනි කරනවා මේ නරකාදියක් වගේ නෝ දැන් සාමාන්‍ය දිව්‍ය ලෝකයක් වගේ ගන්නට මේන්ටේන් කරලා යනවා. ඒ නිසා පුට් සයිකලයක්වත් පදින දෙන්නේ නැහැ. ඒතර දඩේ රුපියල් 3000යි කියන්නේ රුපියල් 10500ක් වගේ ලංකාවේ රුපියල් වලින් දඩයක් වදිනවා මේ පාරකට වාහනයක් දැම්මොත්. ඒ නිසා වාහන දාන්න බෑ. අනිවාර්යයෙන්ම පයින් විතරයි ගමන් යන්න පුළුවන් වෙන්නේ. වෙලාව දැන් 10:20යි. ඒ කියන්නේ මේ තියෙන්නේ Shimla Museum. අපිට මියුසියම් එක 10ට අරිනවා කිව්වේ. මියුසියම් එක බලා ගන්න දැන් යන්න පුළුවන් වෙයි. එතන තියෙනවා ටිකට්ස්. ටිකට් ගන්න ඕන යන්න. මියුසියම් රුපියල් 50යි. කැම්පස් රුපියල් 30යි. ලයිට් and sound show රුපියල් 100යි. මේ ගාන charge කරනවා. මොකක්ද දන්නේ මේ කැම්පස් කියලා තියුණ එක. අපි මියුසියම් එක බලන්න යමු. මේ ටිකට් එකක් අරගෙන මියුසියම් එකට ඇතුල් වෙන්න තියෙන්නේ. මියුසියම් for sale. There are a lot of things. Wow. Exhibition come sale. What a nice picture. Those are for sale. ලස්සනට මතක් වෙන්න ගෙනිච්ච නම් හොඳයි. නමුත් ගෙනියන්න විදියක් නැහැ මගේ ට්‍රිප් එකත් එක්ක මම යන රවුමත් එක්ක. ඒ නිසා මේවා මේ විදිහට මතක විදිහට අරගෙන යන්න තමයි තියෙන්නේ. මේ පින්තූරය මාරම ලස්සනයි. මේවා ගෙනියන්න විදියක් නැහැ. මොකද අරගෙන ගෙනියන්න විදියක් නැති නිසා. මෙතනත් ගිහලා බලමු. ඊළඟට ගිහින් ඉස්සෙල්ලා आज अमानवीय रिक्शे तो गायब हो गए, लेकिन सड़क और उसके किनारे की इमारतों की खूबसूरती बरकरार है. हिमालय की पहाड़ियों
शिमला क्वीन ऑफ द हिल्स जिससे दक्षिण दिशा में दूर तक पर्वत श्रृंखला नजर आए එතන මේක මේ බ්‍රිතාන්‍ය පාලන කාලේ සුද්දොන්ගේ අපේ වුණත් නුවරඑළියේ පැත්ත උන් රජදහන කරගෙන හිටියනේ. ඒ වගේ බොහොම ලස්සන පැත්ත හින්දා මෙහි තමයි ගොඩාක් දුරට සුද්ද ඉඳලා තියෙන්නේ. ඊට පස්සේ ගාන්ධි ශිම්ලා කියන්නේ අතරම ගාන්ධිගේ ගොඩක් සම්බන්ධතා තියෙන ශිම්ලාවල ඒ විස්තර ටික මෙතන එනවා. ශිම්ලා ඉතිහාසය ශිම්ලා ගැන හදාරන කෙනෙකුට ශිම්ලා ඉතිහාසය හදාරන කෙනෙකුට මේ මියුසියම් එකෙන් ලොකු දෙයක් බලාගන්න ඉගෙන ගන්න පුළුවන්. පාරවල් වහලා තියෙනවා කියලා මෙන්න මෙතනින් එහාට වාහන යන්න බෑ. සීල් රෝඩ් fine up to 3000. Shimla police welcome you. Obey traffic rules. දැන් මෙතනින් එහාට යනවා නම් මොනවා හරි ගවර්න්මන්ට් වෙහිකල් එකක් තමයි මේක අනිවාර්යෙන් ගවර්න්මන්ට් එකේ වෙහිකල් එකක් තමයි යන්නේ. අනිත් වාහන මෙතනින් නවත්තන්න ඕන. අනිත් දේ තමයි මම වීඩියෝ එක ගත්තේ රොයල් එන්ෆීල්ඩ් එකක් තමයි පොලිසිය තියෙන්නේ. ශිම්ලා ට්‍රැෆික් පොලිස් තියෙන්නේ රොයල් එන්ෆීල්ඩ්. මම හිතන්නේ 400 හෝ 400 වගේ තමයි මේකේ කැපැසිටි එක. බයික් එකක් රෙන්ට් එකට ගන්න ආවා. අපිට බයික් රෙන්ටල් වලට නම් මෙන්න තැන අතන මට එන්න මම පොඩ්ඩක් මගේ බෝඩි මේ ඉඳගෙන වෙන හොස්ටල් එකේ ඉඳන් පොඩ්ඩක් දුරයි ගතු තැන ඉඳගෙන මෙයා ආවා. I don't know what he's saying bro. Actually I am talking for my Sri Lankan audience. I understand. මෙයා ආවා මාව ගෙනියන්න පෙට්‍රල් ස්ටේෂන් එකක් තිබ්බ එතෙන්ට ආවා. ඇවිල්ලා එයා මාව එක්කන් ආවා. මෙතන බයික් තියෙනවා ගොඩක්. මම පෙන්නන්න මොනවද තියෙන්නේ කියලා. මම ගත්තා Hunter Royal Enfield Hunter 350 බයික් එකක්. මට ක්ලාසික් 350 බයික් එක පොඩ්ඩක් ලොකු වැඩි. ඒ නිසා Hunter 350 එකක් ගත්තා. මේ තියෙන බයික් එක Royal Enfield Hunter 350. මම මේ තියෙන බයික් එක පෙන්නන්නම්. කවුරු හරි කෙනෙක් ශිම්ලා එනවා නම් ශිම්ලා ඉඳගෙන ශිම්ලා to Manali පාර ලස්සනයි. බයික් එකක් රෙන්ට් එකට ගන්නවා නම් this is the location. I will share the location with my details. ඉන්න මං තියෙන බයික් පෙන්නන්නම්. දිනවා නම් ස්කූටර්ස් තියෙනවා. ස්කූටර්ස් කිලෝමීටර් 100ක් වගේ කියන්නේ දවසට පදින්න පුළුවන් ශිම්ලාවට. එතනින් යාට දුර යනවා නම් ඔයාලට මෙතන Royal Enfield Hunter 350 තියෙනවා. 350 එන්ජින් එක මේක. 350 එන්ජින් එක කියන්නේ same එන්ජින් එක තියෙන මේ classic Royal Enfield classic එකත් එක්ක. ඒ වගේම This bike has the same engine. all the same engine no 350. දැන් මේ Royal Enfield ඔක්කොගෙම තියෙන්නේ 350 එකම එන්ජින් එක තියෙන්නේ. ඒ වගේම Harley Davidson X440. How much for day? There's Harley and this Himalayan. Between 1500 the Himalayan. 1500. 1800. 1800. 1800 per day. 1800යි Harley Davidson එක. මේක 1500යි දවසට. මම ගත්තේ 1200 ගානේ තමයි 350 එක ගත්තේ. එතකොට 350න් වැඩි කරලා බලන්න ලංකාවේ මුදල. මේ විදිහට ගොඩක් බයික් රේන්ජ් එකක් තියෙනවා. This is this also 350. Yeah, this is the Himalayan. This is classic. Not classic. This is the standard. This Standard is the Jeep. base model Royal Enfield. මේ වගේ ලොකු බයික් රේන්ජ් එකක් තියෙනවා. බයික් වදින්න පුළුවන් කෙනෙකුට F-X මම පොඩ්ඩක් උසමදි. ඒ නිසා මට මේ ට්‍රේල් බයික් පැත්තට ගියේ නෑ මම. ඒ නිසා මෙතන තියෙන මිටියෝ බයිසිකල් එක ගත්තේ.
අතර 350 බයික් එක. රයිට්. හෙට උදේට බයික් එක ගන්නවා මම. දැන් මම පේමන්ට්ස් ඔක්කොම කළා. ඇත්තටම බයික් එක ගන්න අවශ්‍ය වෙන්නේ chance එකක් තියෙනවා. ඔයාලට මෙතන පේනවා ඇති. රාම් දලාල්. Ben It's not series. only just this bus, there are like more buses as well. Roughly about 10 of those buses. 5-6 buses which they come here. They end here. They start from Delhi, end here, and start from here and end at Delhi. So they have a morning bus. We have an evening bus. It's convenient for you to come from Delhi to Shimla, hire a bike, do the tour, and then when you go, you can leave the bike here, drop the bike here, and then continue down to Right. for Okay, your sure. for the onwards journey. Yeah, thank you. දැන් මම හෙට ඇත්තනම මෙහි හොටෙල් එකෙන් බැක්පැක් එක අරගෙන යන්නේ. බැක්පැක් එක අරගෙන ගිහිල්ලා 12 වෙනිදා මම ආපු එන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ ඇවිල්ලා මම මේ බස් එකක් බුක් කරලා ඉවරලා හැන්දෑවට රැයට යන බස් එක දිල්ලි වලට යනවා. එතකොට උදේ වෙනකොට දිල්ලි වල මේක ස්ලීපර් ක්ලාස් බස් එකක්. එතකොට අපිට දිල්ලි වල ඉඳගෙන මෙහෙට එන්නත් පුළුවන්. මේ වගේම බස් එක මෙතනින් තමයි ඉවර වෙන්නේ. ඔයාලට මේ බස් එකේ මේක ස්ලීපර් ක්ලාස් බස් එකක්. රෝද තියෙනවා 10 wheel බස් එකක්. ඒ කියන්නේ පිටිපස්සේ ඔයාලට වෙනවා ඇති ඩිෆරන්ෂල් දෙකක් එක්ක තියෙන ස්ලීපර් ක්ලාස් බස් එකක් තියෙන්නේ. මේ බස් එක බුක් කරගෙන ඉවරලා තමයි අපි යන්න බලාපොරොත්තු වෙන්නේ. අපි ඒ පිළිබඳවත් විස්තර ටික ඉදිරියේදී කියන්නම්. ආපහු මෝල් රෝඩ් එක පැත්තට බයික් එක බුක් කරලා එතන මේ බයික් එකේ රෙන්ටින් සර්විස් එක කරන මනුස්සයා නම් මාරම හොඳයි. එයාම මකට ගෙනත් දැම්මා. ඊට පස්සේ මම මෝල් රෝඩ් එක පැත්තට ආපහු ඇවිදගෙන යන්න. සෙල්සියස් අංශක 16 උෂ්ණත්වය තියෙන තැනකේ පාට සීතලේ අයිස්ක්‍රීම් එකක් කනවා. හොඳට ටිකක් try කරනවා ඒකට. වෙල් අයිස්ක්‍රීම් එක රුපියල් 50යි. ඉන්දියානු රුපියල්. මේ සිතේ අයිස්ක්‍රීම් කන මිනිස්සු ඉන්නවා මේ. not ඒ જાතියෙන් එකේ. මෙතන මම කලිනුත් ආවා උදේ මේ මෙතන පල්ලිය ගාවට. පල්ලිය ගාවට ආවට පස්සේ ඔයාලට මෙතන කන්ද මුදුනේ පේනවා හනුමාන් පිළිරුවක්. මෙතන හනුමාන් පන්සලක් තියෙනවා කිව්වා. මම පොලිසියත් එක්ක කතා කළාම. ඒතර මෙතනින් පයින් යන්න තියනවා කියලා කිව්වේ විනාඩි පැය භාගයක් වගේ යනකොට යන්න පුළුවන් කිව්වා. කිලෝමීටර් එකමාරක් වගේ තියෙනවා කිව්වේ. කිලෝමීටර් එකමාරක් වගේ. මම මේ පැත්තට යන්න හදන්නේ. දැන් මගේ අනිත් කැමරා එක ගෙනාවේ නැහැ. ෆෝන් එකේ බැටරි 10%යි. ට්‍රයි එකක් දෙමු පොඩි වීඩියෝ කැලලක් ගහගන්න. කියන විදියට නම් හනුමාන් ටෙම්පල් එකට පයින් ඇවිදගෙන ගියොත් විනාඩි 45කට කලින් මගේ ෆිට්නස් තියෙනවා. දැන් වෙලාව 4යි. බලමු කීය වෙනකොට මට හනුමාන් ටෙම්පල් වලට යන්න පුළුවන් වේද කියලා. ඔන්න දැන් පටන් ගත්තා වෝක් එක. දිගටම මට වීඩියෝ ගන්න විදියක් නැහැ. බැටරි ප්‍රශ්නේ නිසා. අපි ගිහලා බලමු විනාඩි කීයකින් මට යන්න පුළුවන් වේද කියලා. මේකෝගේ තමයි මේම කන්ද තියෙන්නේ. පල්ලම මේ පැත්තට පැත්තේ වගේ මොකන්ද මේසි නෑනගෙනක හරියෙන් පේනවා හනුමාන් ටෙම්පල් එක ඇති. දැන් පටන් ගත්ත එක ඉවර කරන්න ඕන නිසා කොහොමද නගිනවා. ෆයිනලි මං උඩට ආවා. මේ තියෙන හනුමාන් ටෙම්පල් එක. පස්සේ මේ පේන්නේ එන්ට්‍රන්ස් එක. විනාඩි 28යි. ඒ කියන්නේ 43ක් වුණාට 30න් පාතකගේ ෆිට්නස් තියෙනවා. විනාඩි 28න් උඩට ඇවිල්ලා තියෙනවා. මගේ නැවතිලත් මේක තියෙන්නේ ශිම්ලා වල තියෙන උසම කන්ද මුදුනේ. උසම කන්දේ මුදුනේ තමයි මේ ටෙම්පල් එක හදලා තියෙන්නේ. මේකට ටැක්සි සර්විස් එකක් තියෙනවා. පාරේ අනිත් පැත්තෙන් සීල්ඩ් ඒරියා එකට මෙහා පැත්තෙන් එහෙන් ආපු ටැක්සි මේ එහා පැත්තේ තියෙනවා. මෙතෙන් අනිත් පැත්තේ පාරේ මේ පහළ පාරේ පයින් යන කට්ටිය අනිත් පැත්තෙන් එන තියෙන්නේ. ඇවිල්ලා දැන් මෙතන ටෙම්පල් එක ඇතුළට මම දැන් මේ ගේට් එකේ ටෙම්පල් එක ඇතුළට යනවා.
මෙතෙන්ට ආවම ශිම්ලා වල තියෙන උසම කඳු වල ටවුන් එකේ උසම මුදුන තමයි මේ පේන්නේ. අපිට ටවුන් එකේ පහළ උසම මුදුන තමයි මේ පේන්නේ. එතකොට මේ මුදුනට වඩා කොච්චර උඩින්ද අපි ඉන්නේ කියලා බලන්න. පස්සට ඔය යන තිර පාර. මේ ඉන්නේ මුදුනේ. අර වීඩියෝ එක කන්ටිනියු කරන්න උන්නේ නැහැ. ෆෝන් එකේ බැටරි බැස්සා. මොකද මම කීයටවත් ඒ හනුමාන් ටෙම්පල් බලන්න යන්න අදහසකින් නෙවෙයි එළියට බැස්සේ. දවල්ට කාලා එළියට බැස්සේ බයික් එක රෙන්ට් එකට ගන්න. බයික් එක රෙන්ට් එකට ගත්තට පස්සේ මේ මිනිස්සයා දැන් ඊතර පොඩ්ඩක් දුරට යන්න ඕන ටවුන් එකේ හැමදට යන්න ඕන. මේ මිනිස්සයා මාව ආපු ගෙනත් දැම්මා. මං කමාව ගෙනත් දාන්න ගිහලා මේ මගට ඊට පස්සේ එතනින් මං අර ඉස්සෙල්ලාම ගිහුව පල්ලිය පැත්තට ගියා නිකමට. ඒ ගියට පස්සේ එතන මං දැක්ක කන්ද උඩ හනුමාන් පිළිරුව තියෙනවා. පොලිසිය කෙනෙක් ගිහම පස්සේ මොකද්ද කියලා එතන තිබ්බා එක හනුමාන් ටෙම්පල් කියලා. පොඩ්ඩක් මුල බලනකොට පිට දාලා තියෙනවා. එතන විනාඩි පැය භාගයක් ඇතුළත යන්න පුළුවන් අවුරුදු 30ට වාත කෙනෙකුට පැය භාගයක් ඇතුළත යන්න පුළුවන් ෆිට්නස් හොඳටම හොඳයි. අවුරුදු 30යි 50යි අතර කෙනෙකුට විනාඩි 45ක ඇතුළත යන්න පුළුවන් නම් ෆිට්නස් හොඳටම හොඳයි එහෙම කියලා. ඒ වගේම ටැක්සි සර්විස් එකකුත් තියෙනවා එහා පැත්තේ ඒකට යන්න. ඉතින් මම කොකටත් කියලා පයින් ගියා බලන්න. විනාඩි 28කින් ටෙම්පල් එකට ගියා. ඒ ගිහිල්ලා අන්තිම විනාඩියේ තමයි බැටරි එක ලෝ වුනේ. කියන්නේ අවුරුදු 43ක් වුණාට 30ට වඩා එකෙක්ගේ හොඳම ෆිට්නස් මට්ටමට ෆිට්නස් තියෙනවා. ඒ ගිහිල්ලා ආපු පයින් ආවා. ඒ ඇවිල්ලා දැන් අද දවසේ ශිම්ලාවට ඇවිදපු ටික ඇති. ඒ ඇවිදලා දැන් හෙට යනවා මනාලි වලට යන්න. බයික් එකක් දැන් රෙන්ට් එකට අරන් තියෙන්නේ. හෙට උදේ 7:45 වෙනකොට ඒ මිනිස්සයා මාව ගන්න එන්නම් ගුවා ෂෙඩ් එක ගාවට. ඒ කියන්නේ මම 7:00 වෙනකොට මෙතනින් යන්න ඕන. ඒ නිසා ඒ ටික arrange කළා. අද පොඩ්ඩක් මහන්සි. ඇවිදලා එහෙම පයින් තමයි ඔක්කොම ඇවිද්දේ. ඒ නිසා දැන් පොඩි රෙස්ට් එකක් අරගෙන හෙට ගමන්ට ලීස්තු වෙන්න ඕන.